අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපේ 11 වන පියවරේදී දේශමූල සිද්දක හා ඒ සිද්දකට සම්බන්ධ චෛතසිකයන් ඒවායේ කෘත්‍යයන් පිළිබඳව කතා කළා. 12 වන පියවරට අද අපි පැමිණ ඉන්නවා. මේ 12 වන පියවරේදී මම බලාපොරොත්තු වෙනවා ලෝභ මූල සිත් හඳුනා ගැනීම සඳහා. අපි දන්නවා ලෝභ මූල සිත් කියනකොට අපි පෙර කතා කරා ලෝභය සහ මෝහය මූලයන් දෙකම යෙදී පවතින්නේ මෙන්න මේ ලෝභ මූල සිත්වල. ඒ ලෝභ මූල සිතක් කියලා අපි නම් කරාට කතා කරාට ඒ තුල ලෝභයත් මෝහයත් මුල් වශයෙන් පවතිනවා. මේ ලෝභ විස්තර කරනවා නම් රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප මෙන්න මේ ආරම්මන වලට ඇලෙනවා නම් ඇලුම් කරනවා නම් අපිට කියන්න පුළුවන් ලෝභය ක්‍රියාත්මක වුණායි කියලා. තවත් ආකාරයකට විස්තර කරන්න පුළුවන් අඹදරුවන් වතු වලට, කුඹුරු වලට, ගෙවල් වලට, ඇඳුම් වලට, පැළඳුම් වලට, ආහාර පාන වලට, මිල මුදල් වලට, හොඳයි කියන හිතන වස්තු වලට, හොඳයි කියලා හිතන ගුණ වලට ඇලීමක් ඇති වුණා නම් අපිට කියන්න පුළුවන් ලෝභය ක්‍රියාත්මක වුණා කියන එක. ඒ වගේම අපේ මේ සාමාන්‍ය ජීවිතයේදී සම්මතයේ පවතිනවා ලෝභයට කියන තවත් වචන. තණ්හාව, ආසාව, ආලය, රාගය, ප්‍රේමය, ආදරය, ගිජු බව, ලොල් බව, ස්නේහය මේ සියල්ලංගෙන්ම කියන්නේ ලෝභය අරමුණු කරගත් වචනමයි. ලෞතර වූ බුදුරජාණන් වහන්සේ විශාල සංඛ්‍යාවක්ව තියෙන මේ ලෝභ සාගත සිතුවිලි ඒවායේ තියෙන පොදු ගුණයන් එක්රැස් කරලා මේ විශාල සංඛ්‍යාවක් තියෙන ලෝභ සාගත සිතුවිලි මෙන්න මේවා සිත් 8කට ලෝභ මූල සිත් 8කට ගුණ කළා. මෙන්න මේ ලෝභ මූල සිත් 8 වේදන අවස්ථාවන් ගත්තොත් එහෙම අදත්තා දාන අවස්ථාවකදී, මුසාවාදයකදී, කාම මිත්‍යාචාරයකදී, සුරාමේරයකදී මෙන්න මේ ලෝභ සාගත සිත් උපදිනවා. මෙන්න මේ ලෝභ සාගත සිතක් අකුසල සිතක්, අකුසල කර්මයක් බවට පත්වෙන්න මේ අදත්තා දානය උදාහරණ කරගත්තොත් ඒ අකුසල සිත අකුසල කර්මයක් බවට පත්වෙන්න මෙන්න මේ අවස්ථා කීපය පසු කරන්න ඕන. ඒ අදත්තා දානේ යෙදෙන විට අන්සතු වස්තුවක් වෙන්න ඕන. ඒ වගේම මේ අන්සතු වස්තුවක් බව තමා හොඳින් දැනගන්නත් ඕන. පැහැරගනු කැමැත්ත හටගන්නත් ඕන. පැහැර ගැනීම සඳහා උපක්‍රමයක් යොදන්නත් ඕන. ඒ උපක්‍රමයෙන්
තමාට ඒ වස්තුව තමා සතු වෙන්නත් ඕන. මෙන්න මේ සියල්ලක්ම යෙදුනහම ලෝභය මුල් කරගෙන අකුසල කර්මයක් සකස් වෙනවා. මෙන්න මේ ලෝභ මූල සිත් අපිට ඇතිවෙන අවස්ථාවන් ප්‍රත්‍යක්ෂ අවබෝධය පිණිස මම යම් යම් උදාහරණ අවස්ථාවන් ගෙන ඔබට විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම උදාහරණයන් හේදී පළවන ලෝභසිත සඳහා මේ උදාහරණය ගන්නම්. ඔබ හිතන්ඩ රජයේ ඉඩම් සම්බන්ධ දෙපාර්තමේන්තුවක වැඩ කරන ඉහළ නිලධාරියෙක්. එම ඉහළ නිලධාරියා මේ රජයේ සතු ඉඩම් පිළිබඳව විස්තර සොයන අතරවාරයේදී ඔහුට එක ඉඩමක් සම්බන්ධයෙන් ක්ෂණිකව ලෝභයක් හටගත්තා. දැන් මේ ඉඩම තමාට අයිති කරගන්න ඕනේ කියන අවස්ථාවත් ඇති වුණා. ඒ වගේම මේ ඉඩම වර්තමාන ජනතාවටත් ඒ වගේම අනාගතයේ උපදින්න ඉන්න ජනතාවටත් අයිති එකක් බවත් තමාට අයිති නොවන එකක් බවත් ඔහු දැනගත්තා. මේ ඉඩම ගණා ලබා ගැනීම සඳහා උපක්‍රම යෙදුවා. ඒ උපක්‍රම ක්‍රියාත්මක කරන්න ඔහු කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යොදාගත්තා. මේ ඉඩම ගැන සම්බන්ධයෙන් සිතුවිලි මවන හැම අවස්ථාවකට ඔහුට සතුටුදායක නැත්තම් ප්‍රියජනක එකක් බවටත් පත් වුණා. මේ ඉඩම අත්පත් කරගන්න මේ සිතුවිලි ඉපද්දනකොට දැන් අපි හිතමු මේ ඉඩම ඒ කියන ක්‍රමවේදය තුල ගමන් කරලා ඉඩම අත්පත් කරගත්තායි කියලා. දැන් මේ සඳහා ඔබට හොඳට පැහැදිලි එක සිතුවිල්ලක් නෙවෙයි එකම අරමුණ ඉඩම අත්පත් කර ගැනීම. ඒ සඳහා විශාල සිත් සංඛ්‍යාවක්, සිතුවිලි සංඛ්‍යාවක් හටගත්තා. මේ සෑම සිතුවිල්ලකම පොදු අරමුණු, පොදු ගති ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ පොදු ගති ලක්ෂණ නම් මේ සෑම සිතක්ම සිතුවිල්ලක්ම හටගන්නකොට ඔහුට හරිම ප්‍රියජනකයි, සතුටුයි. ඒ නිසා බුදුන් වහන්සේ කිව්වා සෝමනස්ස සහගතයි කියලා. ඒ වගේම මේ තමා අත්පත් කරගත්, සොරාගත් මේ ඉඩම තමා අකුසලයක් කරනවා කියන සිත උපදින්නට මෝහය කියන චෛසිකේ ඉඩ දුන්නේ නැහැ. මේක තමන් බලාත්කාරයෙන් තමන්ට අයිති නොවන ඒ ඇත්ත తত্ত্বය තමාට අවබෝධ වෙන්න මෙන්න මේ මෝහය නම් චෛසිකයේ ක්‍රියාත්මක වුණා. ඒ ඇත්ත తত্ত্বය වටහා නොදීම තුල ඔහු දැක්කේ මේක මට අයිති එකක් හැටියටයි. ඒ විදිහටයි මේකේ මෙහෙම අයිති හොරාකම් කරපුවාම අකුසලයක් සිද්ධ වුණාම ඒ විපාකයේ දැක්කේ නැහැ. මේ පිළිබඳව
අවබෝධයක් නොවන පරිදි මෝහය කටයුතු කිරීම නිසා අපි ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටියට පත් වුණායි කියලා. එහෙම නැත්තම් කියනවා නම් දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් පෙළක් තමයි හටගත්තේ. ඒ දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් තුළ ඔහු දැක්කේ නෑ මේක අකුසල කර්මයක් බව. ඊළඟට මේ සිත ක්ෂණිකව තමාට උපන් ලෝභ සිතක්. ඒ නිසා බුදුන් වහන්සේ ඒක නම් කරා අසංකාරික සිතක් කියලා. ඒ අනුව මේ සිත සම්පූර්ණයෙන්ම ගොනු කරා සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිත කියලා මෙන්න මේ ලෝභ මූල පළමු සිත බුදුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඊළඟට අපි හිතමු මේ ක්‍රියාදාමයේ තුලම මෙම තැනත්තාට මේ ඉඩම සම්බන්ධයෙන් ලෝභයක් හටගත්තේ නැහැ. නමුත් මේ රාජකාරියේ මේ දුන තමන්ගේ මිත්‍ර නිලධාරියා ඔහුට පෙන්වා දුන්නා මෙන්න මේ ඉඩම ඔබගේ පදිංචියට ආසන්නයි, හොඳ ශාස්ත්‍රීය ඉඩමක්, ඔබට අනාගතයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔහුගේ ලෝභය ඇතිවන ආකාරයට ඔහු කටයුතු කිරීම නිසා අර පුද්ගලයාට මේ ඉඩම පිළිබඳ ලෝභ සහගත සිත හටගත්තා. ඒ අනුව ඔහු ක්‍රියාත්මක වුණා. එතනදී මෙන්න මේ තවත් කෙනෙක් නිසා තමාට ඒ ලෝභ සහගත සිතවිල්ල උපද්දවා ගන්න උපකාර කළ නිසා මෙන්න මේ සිත අපි කියනවා සසංකාරික සිත. මුල් එක තමාටම සිතුන ඒ සිත අසංකාරික. මේකට කිව්වා අපි බුදුරජාණන් වහන්සේ සසංකාරික සිත කියලා. දැන් දෙවන සිතක් හැටියට බුදුන් වහන්සේ පෙන්වා දුන්නා සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංකාරික සිත කියලා. මෙන්න මේ සිත් දෙකට අමතරව තවත් උදාහරණ අවස්ථාවක් අපි බලමු. යම් පුද්ගලයෙක්ගේ දරුවෙක් රෝහල්ගතව සිටිනවා. ඔහුට රෝගයක් සඳහා ලොකු සල්ලි කර්මයක් කිරීමට සිද්ධ වෙනවා. මේ සඳහා ඔහුට ලොකු මුදලක් අවශ්‍යතාවයක් තියෙනවා. මේ මුදල ඔහු ළඟත් නැහැ. දැන් ඔහුට මුදල් පිළිබඳව දැඩි ආසාවක් වුවමනාවක් සකස් වෙලා තියෙනවා. මෙහෙම යන අතරපාරේ ඔහු පාමසියක් ළඟ දුටුවා මුදල් පසුම්බියක්. ක්ෂණිකව ඔහු ඒක ගත්තා. අතට ගත්තා. අතට ගන්න විවෘත කරපුවාම දැක්කා ලොකු මුදලක් තියෙනවා. ඒ වගේම බෙහෙත් තුණ්ඩුවකුත් තියෙනවා. ඒ තුල හැඳුනුම්පතකුත් දැක්කා. මේක අන්සතු වස්තුවක් කියලා දැක්කා. ඒ පුද්ගලයා දන්නවා. නමුත් මේ මුදල් වලට ඔහුගේ ලෝභය ක්‍රියාත්මක වුණා. ක්ෂණිකව ඔහු මේ මුදල් ටික ගත්තා. ඉන්පසු එම පසුම්බිය එතනම අතහැරියා. දැන් ඔහු තාම හොඳින් දන්නවා මං වගේම බොහොම මුදල් උවමනාවකින් මේ මුදල් එකතු කරගත් කෙනෙක්ගේ මුදල් තමයි මා මේ සොරකම් කළේ. මට අයිති දෙයක් නෙවෙයි. මේක මහා සොරකමක්. මේකට මට විපාක විඳින්නම වෙන බව ඔහු හොඳින් දන්නවා. මේ හේතුව ඔහු හිතාගත්තා මේ විපාක විඳින්නේ මමනේ. නමුත් මම මේ අදත්තාදානය කරනවා තමාගේ දරුවා වෙනුවෙන් දරුවාට රෝගය සුවපත් කර ගැනීම සඳහා. එතකොට මෙන්න මෙතනදී බලන්න මෙන්න මේ සිතිවිලි දාමයම මේ සියල්ලක්ම
ගත්තකොට දරුවාගේ රෝගය සුවපත් වුණා. ඒ නිසා සෝමනස්ස සහගතයි. මුදල් ලැබුණා සෝමනස්ස සහගතයි. ඒ වගේම ඔහු මේ ඊටාම හොඳින් මේ අකුසලයක් බව දැන හිටියා. ඒ නිසා අපි ඒකට කියනවා දිට්ඨිගත විප්පයුක්තයි කියලා. දිට්ඨිගත විප්පයුක්තයි. දිට්ඨිගත සම්ප්‍රයුක්ත නෙවෙයි දිට්ඨිගත විප්‍රයුක්තයි. ඒ වගේම ක්ෂණිකව මේ මුදල් එකතු තමා සතු කර ගැනීමේ සිතක් පහළ වුණා. ඒ නිසා අපි ඒකට කියනවා අසංකාරිකයි කියලා. එහෙමනම් මේ සිත අපිට තුන්වන සිත හැටියට බුදුන් වහන්සේ හඳුන්වන දෙනවා සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත කියලා. දැන් මේ අවස්ථාවේදී අපි මේ මුදල් පසුම්බිය ඔහු අහුලාගෙන ඔහු දැන් කල්පනා කරනවා මේ මුදල සොරකම් කිරීම හොඳ නෑ නේද කියලා. මේක තවත් කෙනෙකුගේ අයිති වස්තුවක්. මා මේක සොරා ගන්න එක කොහොමත්ම සුදුසු නෑ කියලා. නමුත් ඔහුට නැවත ඔහුට සිත් පහළ වෙනවා තමාගේ දරුවාගේ රෝගී භාවය. එහිට මුදල් අවශ්‍යතාවය. මේ නිසා එහෙම සිතලා මේ සොරකම ඔහු කරනවා. මේක අකුසලයක් බව දැනගෙන මේ සිතින්ම සිතලා පොළඹවාගෙන මේ සොරකම කරනවා. ඒ නිසා මේ සිතට අපි කියනවා සසංකාරික සිතක්. එහෙම නැත්නම් මේ හතරවන ලෝභ මූල සිත හැටියට නම් කරන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. දැන් අපි තවත් අවස්ථාවක් බලමු. අපි හිතමු රජයේ සේවේනෝතු ආයතනයකට යම් පුද්ගලයෙකුට තමාට යම් රජයෙන් යමක් කර ගැනීමට තියෙනවා සේවාවක් ලබා ගැනීමට තියෙනවා. එම ආයතනයට ඔහු ගමන් කරනවා ඔහු යනවා. ඒ ආයතනයට යනකොට නිලධාරි මහත්මයෙක් ඔහු මුණ ගැහිලා ඔහුට නිලධාරි මහත්මයාට ඔහුගේ රාජකාරිය ඔහුට විය යුතු සේවය ඔහුට පවසනවා. මේ පවසනවා සමගම එම සේවාලාභයාගේ ඒ කාර්ය කරන්න නම් ඔහු අල්ලසක් ඉල්ලනවා. මෙන්න මේ ගාන ඔබ අද අපිට මට දුන්නොත් මට ඉහලින් මේක අදම කරලා දෙන්න පුළුවන් කියලා ඉල්ලා හිටිනවා. සේවාලාභයාට කරන්න දෙයක් නැහැ. මේ සේවය අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ මුදල ලබා දෙනවා. එතකොට මේ මුදල ලබාගෙන ඔහු අර සේවාලාභයාගේ සේවය කරලා දෙනවා. එතකොට දැන් මේ මුදල් ලබා ගන්නකොට ඔවුන්ට රජයෙන් විශාල මුදලක් පඩියක් ලැබෙනවා. මේක පුරුද්දක් ලෙසම කරන දෙයක්. මුදල් ගිජුකමට කරන දෙයක්. විශේෂ සතුටක් නැහැ. මොකද ලොකු මුදලක් නෙවෙයි. පුරුද්දට කරන දෙයක්. මේ නිසා ඔහුට සතුටක් ඇති වෙන්නේ නැහැ. මේ සිතිවිලි සියල්ල තුළම අර නිලධාරියාට මේ කරන හොරකම තුළ ඇති වෙන්නේ උපේක්ෂා සහගත අවස්ථාවක්. මොකද විශාල මුදලක් නෙවෙයි පුරුද්දට කරන දෙයක්. ඒ නිසා උපේක්ෂා සහගත අවස්ථාවක් තමයි තිබ්බේ. ඒ වගේම මේක ඔහු හොඳින් දන්නවා මේක හොරකමක් කියලා දන්නවා. සාමාන්‍යයෙන් උගත්තයි කියලා හිතන නිලධාරීන් නිසා මේ රජයේ සේවාවට කරන්න තමයි ඒ නිලධාරීන් ඉන්නේ. නමුත් මේ අයථා ලෙස මුදල් එකතු කිරීම විශාල බරපතල සොරකමක් බව
ඔවුන් හොඳින් දන්නවා. මේ සඳහා ඔවුන්ට විපාක ලැබෙන බවත් ඒ හොඳින් දන්නවා. ඒ දැනත් මේක පුරුද්දට කරනවා. ඒ නිසා දිට්ඨිගත විප්‍රයුක්තයි. ඒගොල්ලෝ දන්නවා මේකේ විපාක පවතිනවා කියන එක, මේ අකුසලේ. ඒ නිසා දිට්ඨිගත විප්‍රයුක්තයි. මේක අර මුල් නිලධාරියාට ෂණිකව ඇති වුණු සිතක්. ඒ නිසා අපි මේ සිතට අපිට කියන්න පුළුවන් පස්වෙනි සිත හැටියට උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිතක් කියලා. උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිතක්. දැන් මේ නිලධාරි මණ්ඩලයම මේ මුදල් ලබාගෙන දැන් ඊටාම ඉහළ නිලධාරියා ඊටාම ඉහළ වැටුපක් ලබන කෙනෙක්. එයාට මේ සොච්චම් මුදල දෙන්න යනකොට ඔහු ටිකක් මැලි වෙනවා. අනේ මේ මුදල අරගෙන මම මොකට අකුසලයක් කරනවාද, මේක මට ඇති වැඩක් නැහෙනි කියලා. නමුත් ඒ මුදල දෙන්න ගිය නිලධාරියා පවසනවා ඔය පොඩි දෙයක් හරි මේකෙන් කරගන්න පුළුවන්නේ, කමක් නැහැනේ, එයාට කාර්ය කරලා දුන්නානේ. ඔය ආදී වශයෙන් අර පුංචි මුදලට අර ප්‍රධාන නිලධාරියා තුළ ලෝභ සාගත සිතවිල්ල සකස් කිරීමට උපකාර කරනවා. එතකොට මෙන්න මේ සිතට අපි කියනවා උපේක්ෂා සාගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත කියලා. මේ වෙනකොට අපේ සිත් 6ක් ගැන ඉගෙන ගත්තා. තවත් අපි අවස්ථාවක් බලමු මේ සිත් ඇති වෙන අවස්ථාව. බස් හිමියෙක් ළඟ බස් ප්‍රවාහනය කරන කටයුත්තේ යෙදෙන රියදුරු මහත්තයෙක් සහ කොන්දර මහත්තයෙක් මාසික වේතනයට වැඩ කරනවා. මේ දෛනිකව වැඩ කරලා එකතු කරගත්ත මුදල බාර දෙන්න බස් හිමියට බාර දෙන්න යනකොට රියදුරාත් කොන්දරතරත් හිතනවා අපි මහන්සි වෙන්නේ, අපි දෙන්නා තමයි මේ සියලු කටයුත්ත කරන්නේ, අපි ඒ නිසා මේ මුදල් වලින් කොටසක් අපි සංගවාගෙන අපි සොරාගෙන ඉතිරි ටික ඒ බස් හිමියාට ලබා දෙමු කියලා ඒ යම් මුදලක් සොරා ගන්නවා. මේ මුදල් සොරාගෙන බස් හිමියා ඉදිරියේදී ඔවුන් නිර්දෝෂී භාවය පෙන්වන්න මුසා බස් දොඩනවා, කේලම් බස් දොඩනවා. ඔවුන් තව තවත් මේ මුදල සඳහා අකුසල් රැස් කරනවා. එතකොට මේ වංචාව ඔවුන්ට මේ මුදල තමා සොරකම් කරන බවක්වත් මේවායේ විපාක තියෙන බවක්වත් ඔවුන්ට දැනෙන්නේ නැහැ. ඔවුන් මේක හැමදාම දෛනිකව කරන කටයුත්තක්. ඒ නිසා ඒ යම් මුදලක් ගැනීම ඒක සාධාරණ දෙයක් හැටියට තමයි ඔවුන්ගේ මෝහය චෛසිකය ක්‍රියාත්මක කරවලා කටයුතු කරන්නේ. ඒ නිසා මේ සිතට අපි කියනවා උපේක්ෂා සාගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිතක් කියලා. දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිතක්. මෙන්න මේ ක්‍රියාවලිය තුලම කොන්දොස්තර මාත්‍යා හිතනවා මම තමයි මේ සියලු මුදල් එකතු කරන්නේ, මම තමයි ගොඩක් මහන්සි වෙන්නේ, මම තමයි අවසානයේ එකතු කරගත්ත මුදල මම තමයි දන්නේ. ඒ නිසා මම රියදුරු මහත්තයාටත් හොරෙන් යම් මුදලක් සංගවා ගන්න ඕනේ කියලා. එතකොට එහෙම සංගවා ගන්නකොට ඔහුට මෙපමණ මුදලක් මා හොරකම් කරන්න ඕන කියන සිත හටගන්නේ නැහැ. ඔහු අවසානයේ බලනවා එකතු වෙලා තියෙන මුදල් ප්‍රමාණයන්. එතකොට ඒ දිනය තුලම ඔහුගේ සිත ක්‍රමානුකූලව ඒ යම් මුදලකට ලෝභය ඇති කරවීම සඳහා ක්‍රියාත්මක
වෙනවා. ඔහුට එක පාරම ෂණිකව මේ මුදල මෙන්න මේ තරම් මුදලක් රුපියල් 500ක් හෝ 1000ක් හෝ වෙනම් මගයක් මා සඟවා ගන්න ඕන කියලා හිතන්නේ නැහැ. මේ සඳහා ඔහු දිගින් දිගටම කල්පනා කරනවා. වෙලාවකට ඔහු හිතනවා මේක රියදුරු මහත්තයාට හොරෙන් කරන එක හොඳද නැද්ද කියලත් ඔය ආදී වශයෙන්. නමුත් ඔහුට ඔහුගේ දුප්පත්කම ඉහළට ඇවිල්ලා ඔහු මා මේ මුදල සොරකම් කරන්නම ඕන කියලා සොරා ගන්නවා. ඒ නිසා මේ සිතම තව ටිකක් වෙනස් වෙනවා. මෙන්න මේ සිත උපේක්ෂා සාගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංකාරික සිතක් බවට පත් වෙනවා. දිට්ඨිගත සසංකාරික සිතක් බවට. එතකොට මේ ආකාරයෙන් අපි දැන් සිත් 8ක් ඉගෙන ගත්තා. මේ ලෝභ මූල සිත් 8 පමණයි පවතින්නේ. ඒ ලෝභ මූල සිත් 8 මතක් කරොත් සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. ඒ වගේම උපේක්ෂා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංකාරික සිත, උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. මෙන්න මේ විදියට ලෝභ මූල සිත් 8ක් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඔබට තියෙන්නේ මේ කාම ආස්වාදයකදී, රස ආස්වාදයකදී, ගන්ධ ආස්වාදයකදී, පොට්ටබ්බ ආස්වාදයකදී, ශබ්ද ආස්වාදයකදී, ධම්ම ආස්වාදයකදී මෙන්න මේ ලෝභ මූල සිත් හටගන්නා බව ඔබ හොඳින් විචක්ෂණව කල්පනා කර මානසිකාරය කරන්න ඕන. කල්පනා කරනවා, එහෙම නැත්නම් මානසිකාරය කරන්න ඕන. විතක්ක විචාර ඉතා හොඳින් පවත්වන්න ඕන. එතකොට මෙන්න මේ සිත් සැකතෙන ආකාරය දැනගෙනයි අපිට පුළුවන් මේ අකුසල් සිත් වලින් මිදෙන්න. ඉතින් ඒ නිසා මෙන්න මේ සිත 8 මම පැහැදිලි කරා. අද මෙතෙන් සිට මම ඔබට යෝග්‍යයි කියලා හිතුණා, ඔබට ප්‍රයෝජනවත් වේ කියලා හිතුණා. මෙන්න මේ සූත්‍ර ධර්ම දේශනාවකම යම් කොටසක් දේශනා කරන්න, සාකච්ඡා කරන්න. මෙන්න මේ සූත්‍රය සක්කපඤ්ඤ සූත්‍රය. සක්කපඤ්ඤ සූත්‍රය මේ තියෙන තැන් මේවා පිළිබඳව කතා කරන්න මේ කාලය නොමැති නිසා මෙන්න මේ සූත්‍රය මතක් කරනවා. සක්කපඤ්ඤ සූත්‍රය. මෙතන තියෙන්නේ දෙවියන්ගේ දේව භවය අවසන් වන අවස්ථාවේ ඒ දෙවියන් ක්‍රියාත්මක වන ස්වභාවය හොඳින් පිළිබිඹු වන අවස්ථාවක් මෙන්න මේ සූත්‍රයේ පැහැදිලි වෙනවා. දෙවියන්ට දේව භවය අවසන් වෙන අවස්ථාවේ ඒ දෙවියන් ක්‍රියාත්මක වන ස්වභාවය පිළිබිඹු කරන හොඳ සූත්‍රයක් තමයි මෙන්න මේ සක්කපඤ්ඤ සූත්‍රය. එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේ සක්‍ර දේවේන්ද්‍රයාගේ දිව්‍ය ලෝකයෙන් චුතවන කාලය ආසන්න වුණා. ඒ සක්‍ර දේවේන්ද්‍රයාගේ චුතවන කාලය අවසන් වන විට සාමාන්‍යයෙන් දේව භවය අවසන් වන විට ඒ චුතවන ආසන්න කාලයේදී ඔවුන්ට පෙර නිමිති පෙන්වා දෙනවා. දැන් සක්‍ර දේවේන්ද්‍රයාටත් මෙන්න මේ චුතිය වෙන බව පෙර නිමිති වලින් දැනුවත් වුණා. ඔහු කලබලයටපත් වුණා. දැන් කලබලයටපත් වෙලා ඔහු කල්පනා කරනවා, දැන් මට උපකාරයක් ගන්න කවුද ඉන්නේ කියලා. ඔහුට හිතෙනවා මේකට උපකාරයක් ගන්න එකම එක්කෙනා තමයි ලෞතුරා වූ බුදුරජාණන් වහන්සේ. වහාම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට පැමිණෙනවා.
දෙවියන් පැමිණෙනවා සමගම බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්න බුදුන් වහන්සේ දැක ඒ අවට ගැවසෙන දිව්‍යාංගනාවක් දැක සක්‍ර දේවේන්ද්‍රයන් විමසනවා බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුනේ කොයි වෙලාවෙද කියලා. එතකොට දිව්‍යාංගනාවන් පැහැදිලි කරනවා මේ මොහොතෙමයි අප ලෞතර වූ අමාමෑණී බුදු පියාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුනේ කියලා. දැන් සක්‍ර දේවේන්ද්‍රයාට සැකයක් ඇති වෙනවා මම මේ අවස්ථාවට එන බව දැනගෙන ලෞතර වූ අමාමෑණී බුදු පියාණන් වහන්සේ මගහැරීම සඳහා නිරෝධ සමාපත්තියට සමවැදුනාද කියන යන වග. එතකොට ඊට පෙර මම මෙන්න මේ නිරෝධ සමාපත්තිය කියන එක පොඩ්ඩක් විස්තර කරලා ඉන්නවා. මේක රහතන් වහන්සේලාට වර්තමාන භවයේම නිවන් සුව ලබනු පිණිස විවේක ස්ථානයක් තෝරාගෙන නිශ්චිත කාලයක් අධිෂ්ඨාන කරගෙන සිත් උපදවන්නේ නැතිව ගත කරන අවස්ථාවක් තමයි නිරෝධ සමාපත්තිය. එකදු සිතක්වත් හටගන්නේ නැහැ. එතකොට මෙන්න මේ නිරෝධ සමාපත්තියට පත්වෙන්න පුළුවන් වෙන්නේ කාම රාග නිර්වශේෂ නිරෝධය කළ ඇත්තන්ට පමණි. ඉතින් දැන් සක්‍ර දේවේන්ද්‍රයාට විශාල ගැටලුවක් දැන් බුදුන් වහන්සේ කොහොමද මුණ ගැහෙන්නේ කියන එක. දැන් මඟ හැරියා කියලත් දැනෙනවා. දැන් මේකට කල්පනා වුණා සියලුම දෙවිවරු සමග බුදුන් වහන්සේ හමුවට යනවායි කියලා. නමුත් ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ මේ විදිහට මඟ හැරියොත් අර දෙවියන් ඉදිරියේ සක්‍ර දේවේන්ද්‍ර වන මම තමා ලැජ්ජාවට පත්වෙන බව දැනුණා. මේ නිසා තවත් කල්පනා කරා. එහෙම කල්පනා කරනකොට ඒ සක්‍ර දේවේන්ද්‍රයන්ට දැනුණා බුදුන් වහන්සේ සමග බොහෝම සමීපව ආශ්‍රය කරන සමීපකම් තියෙන පංචසික නම් ගාන්ධර්වයා ගැන. ඒ පංචසික ගාන්ධර්වයා වහාම ගෙන්නනු ලැබුවා. ගෙන්නලා ලබලා පංචසිකට කියනවා අපි දෙවිවරුත් සමග ලෞතර වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමට යමු කියලා. පංචසික බොහොම කැමති. පංචසිකට පුළුවන්කම තියෙනවා සියලුම දෙවිවරුන්ට ඔහුගේ වීණාව වාදනය කරලා ඒ බව ඒ පණිවිඩය දැනුම් දෙන්න. දැන් දෙවියන්ටත් දැනුම් දුන්නා. පංචසික සමග සක්‍ර දේවේන්ද්‍රයන් බුදුන් හමුවට මුණ ගැසීම සඳහා පැමිණියා. දැන් සක්‍ර දේවේන්ද්‍රයා දන්නවා සක්‍ර දේවේන්ද්‍රයා මුලින් ගිහියොත් සමහර විට බුදුන් වහන්සේ මඟ හරින්න පුළුවන්. ඒ නිසා බුදුන් වහන්සේ ඉස්සලාම සක්‍ර දේවේන්ද්‍රයා යවනවා. සක්‍ර දේවේන්ද්‍රයාට කියනවා පංචසික යවනවා. පංචසිකට දැනුම් දෙනවා ඔබ බුදුන් වහන්සේ නමස්කාර කරලා සක්‍ර දේවේන්ද්‍රයා නමස්කාර කිරීමට පැමිණ ඇති බව දැනුම් දෙන්න කියලා. දැන් පංචසික බුදුන් හමුවට ගොස් වැඳ නමස්කාර කර ආගිය තොරතුරු කතා කරනවා. මේ අවස්ථාවේ පංචසික මෑතකම අසුර දිව්‍යාංගනාවක් ඒ රැගෙන ආපු බවත් ඒ අසුර දිව්‍යාංගනාවගේ රූප ස්වභාවය ගීතයක් ලෙස කියමින් වාදනයක් කළා. වාදනයක් සහ ගායනයක් කළා. බුදුන් වහන්සේ මේක සවන් දුන්නා.
ඒ සවන් දීලා අවසානයේ බුදුන් වහන්සේ පවසනවා ඔබගේ ගායනයත් ඔබගේ වාදනයත් ඉතාමත්ම අගේ කියලා. ඉතින් මෙහෙම කතා කර කර ඉන්නකොට දැන් සක්‍රදේවේන්ද්‍රයාට සිත විස්සෝප වෙලා මේ ගාන්ධර්වයා ගිහිල්ලා බුදුන් වහන්සේ සමග කාමය ගැන කතා කරනවා මගේ පණිවිඩය ඔහුට මතක නෑ කියලා. සක්‍රදේවේන්ද්‍රයා ගාන්ධර්වයාට පණිවිඩය යවනවා වහාම ඔබ මගේ ඉල්ලීමට කටයුතු කරන්න කියලා. දැන් ගාන්ධර්වයා පංචසික ගාන්ධර්වයා බුදුන් වහන්සේට පවසනවා ඔබ වහන්සේ මුණ ගැසීම සඳහා ඔබ වහන්සේ නමස්කාර කිරීම සඳහා අපගේ සක්‍රදේවේන්ද්‍රයා පැමිණ ඇති බව. ඒ වෙලාවේ බුදුන් වහන්සේ කිසිත් නොකියා නිහඬව කටයුතු කළා. එතකොට ගාන්ධර්වයා දැනගත්තා බුදුන් වහන්සේ එකට අකමැත්තක් නැති බව. දැන් වහාම සක්‍රදේවේන්ද්‍රයා පැමිණ බුදුන් වහන්සේට නමස්කාර කර පසෙකට වුණා. බුදුන් වහන්සේ සක්‍රයාට ගැලපෙන සද්ධර්ම දේශනාවක් කළා. ඒ සද්ධර්ම දේශනාව හොඳින් නැවුම්කන් දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට සක්‍රදේවේන්ද්‍රයාට චුති චිත්ත වීතියත් ඒ කියන්නේ දිව්‍ය භවෙන් ඉවත් වන චුති චිත්ත වීතියත් ඒ වගේම සෝවාන් මගඵල ලබන ඒ චිත්ත වීතියත් ඒ වගේම නැවත සක්‍රයා ලෙසින්ම උපදින පහළ වෙන චිත්ත වීතියත් එකටම සිද්ධ වුණා. ඒ අනුව දැන් සක්‍රදේවේන්ද්‍රයා මේ මොහොතේ සිටින සක්‍රදේවේන්ද්‍රයා සෝවාන් මගඵලලාභී සක්‍රදේවේන්ද්‍රයා කෙනෙක් බව අපිට දැනුවත් වෙනවා. ඉතින් බලන්න දෙවියන් මරණය ඉදිරියේ චුතිය ඉදිරියේ මේසා විශාල කටයුත්තක නියැල වෙනවා නම් ඔබ ඔබේ මරණයට ඔබ ඔබේ චුතියට ඔබ මොන සූදානමකින් පසු වෙනවාද කියලා ඔබ සෑහීමකට පත් වෙනවාද නැද්ද කියලා ඔබ හිතන්න. ඔබට ඒ අවස්ථාව එනවාමයි. ඒක කාලයක් කියන්න බෑ. දෙවියන්ට නම් යම් ලක්ෂණ පෙන්눔 කරනවා. ඒ නිසා ඔවුන්ට දැනගන්න පුළුවන්. නමුත් ඔබට අපට මෙන්න මේ චුතිය සිදුවෙන අවස්ථාව පෙර දැනුවත් කරන්නේ නැති නිසා ඔබ මෙන්න මේ චුතියට එහෙම නැත්නම් මරණයට කොපමණ සූදානමකින් සිටීද කියන වග ඉතාමත්ම හොඳින් අවබෝධ කරගන්න. ඒ සඳහා කටයුතු වල දෙන්න බිය වෙන්න එපා. ඔබට තියෙන්නේ ඉඩලද හැම විටකම ධර්ම මානසිකාරයත් ධර්ම අවබෝධයත් ඒ වාගේම ප්‍රතිපදාව තුලත් ඉන්නයි. එහෙ අවස්ථාවන් ගත යුතු කරපුවාම ඔබට කිසිවිටකත් මරණයට බිය යුතු නෑ. එහෙමනම් අදට මේ දේශනාව නිම කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.